ආයුබෝවන් ඔන්න අද කියන්න යන්නේ ඔටෝමැටික් කාර් එකක් තියෙන කෙනෙකුට ඉතාමත් වැදගත් කාරණා කීපයක් ගැන. අද කාලේ ගොඩක්ම තියෙන්නේ ඔටෝමැටික් වාහන. මැනුවල් වාහනයකට වඩා ඔටෝමැටික් වාහනයක් ඩ්‍රයිව් කරන එක පහසුයි. ක්ලච් එක පාග ගියර් දාන්න ඕනේ නැති නිසා කරදර අඩුයි. මෑත කාලේදී ඔටෝමැටික් වාහන ගොඩාක් ජනප්‍රිය වුණා. ඔටෝමැටික් වාහනවල වාසිත් ගොඩක් තියෙනවා. ඒවත් ටික කියන්නම්. ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් මැනුවල් එකට වඩා සංකීර්ණයි. කොටස් ප්‍රමාණය වැඩි නිසා මිලත් වැඩි. අලුත් වැඩියාවකදී වුණත් ගොඩ ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. පහුගිය කාලේ ආපු නවීන වාහන මාදිලි රැසක ඔටෝමැටික් ගියර් බොක්ස් වල ප්‍රශ්න ආවා. ඒ නිසා තියෙන ගියර් බොක්ස් එක ආරක්ෂා කරගන්න එක ඔබේ වගකීමක්. ඉතින් අද අපි කියන්න යන්නේ ඔටෝමැටික් වාහනයක් තියෙන කෙනෙකුට ගොඩාක් ප්‍රයෝජනවත් වන කාරණා කිහිපයක් ගැන. ඔයා දන්නවනේ ගියර් බොක්ස් එකේ තියෙනවා පාකින් කියලා ගියර් එකක්. මේකට දාන්නේ වාහනේ නවත්තලා තිනකොට. ඊට පස්සේ ඉතින් ආයේ වාහනේ හොල්ලන්නවත් බෑ. නමුත් සමහර අය පුරුදු වෙලා ඉන්නවා වාහනේ නවත්තන්න කලින්ම පාකින් ගියර් එකට දාන්න. මෙහෙම කරාම වාහනේ එකපාර නවතිනවා. පොඩි සද්දකුත් එන්න පුළුවන්. මේක ගොඩාක් වැරදි ක්‍රමයක්. වාහනේ බ්‍රේක් කරලා නැවතුනාට පස්සේ තමයි පාකින් ගියර් එකට දාන්න ඕනේ. නැත්නම් හෙමින් යන ගමන් පාකින් එකට දැම්මොත් ගියර් බොක්ස් එකට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔටෝමැටික් වාහනයක් ඩ්‍රයිව් කරන ගමන් පෙට්‍රල් ඉතුරු කරගන්න කියලා නියුට්‍රල් එකට දාන එක. මේක හොඳ නෑ. සමහර අය හිතනවා මෙහෙම කරාම පෙට්‍රල් ඉතුරු වෙනවා කියලා. නමුත් අලුත් වාහනවල නියුට්‍රල් එකට දැම්මා කියලා පෙට්‍රල් අමුතුවෙන් ඉතුරු වෙන්නේ නෑ. මේක වාහනයට හොඳ නෑ වගේම භයානක ක්‍රියාවක්. වාහනයක් නිදැල්ලේ ගමන් කරන විට එන්ජිමේ බරට යම් ප්‍රතිරෝධයක් එනවා. ඒ නිසා ඇක්සලරේටරෙන් කකුල ඉවතට ගත්තොත් වාහනේ මන්දගාමී වෙන්නමයි බලන්නේ. නමුත් ඔබ නියුට්‍රල් එකට දැම්මොත් මේ ප්‍රතිරෝධය නැති වෙලා වාහනේ මන්දගාමී නොවි ඉබේ ගමන් කරනවා. එවිට වාහනේ නවත්තන්න පුළුවන් තිරිංග තද කළොත් පමණයි. ඒ වගේම වාහනේ සුක්කානම පාලනය කරන එකත් තරමක් අපහසුයි. විශේෂයෙන්ම පල්ලමක් වගේ බහිනවා නම් එන්ජිමෙන් ලැබෙන ප්‍රතිරෝධය බලය තියාගන්න එක වාහනේ වේගය අඩු කරන්න ගොඩාක් වටිනවා. තිරිංග වලින්ම වාහනේ වේගය අඩු කරන්න ගියොත් තිරිංග රත් වෙලා බයින්ඩ් වෙන්න පුළුවන්. ඒ නිසා වාහනේ ධාවනය කරන අතරතුර නියුට්‍රල් එකට දාන්න හොඳ නෑ. සමහර අය පුරුදු වෙලා ඉන්නවා යන ගමන් ගියර් ලීවර් එක උඩ අත තියාගෙන යන්න. ගියර් ලීවර් එක ගියර් පෙට්ටියට සම්බන්ධ වන්නේ ලීවර ක්‍රමයකට. ගියර් ලීවර් එකේ කුඩා චලනයකින් ගියර් පෙට්ටිය ඇතුලේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. ගියර් කොටස් වැඩිපුර ගෙවෙන්නත් පුළුවන්. ඒ නිසා කවදාවත් ගියර් ලීවර් එක මත අත තියාගෙන යන්න එපා. ඒකට වෙනම හෑන්ඩ් රෙස්ට් එක පාවිච්චි කරන්න. අනෙක් කරුණ තමයි වාහනේ ගොඩක් වෙලා නතර කරගෙන ඉන්නකොට ඩ්‍රයිව් ගියර් එකේ තියන්න එපා. ඒ වෙනුවට නියුට්‍රල් කරලා තියන්න. විශේෂයෙන්ම ට්‍රැෆික් ලයිට් එකක් ගාව. එහෙමත් නැත්නම් වාහන පොලිමකදී එක තැන ගොඩක් වෙලා ඉන්නවා නම් ඩ්‍රයිව් ගියර් එකේ දාලා තියෙනකොට ඉන්ධන වැයවීම වැඩි. ඒ වගේම ගියර් බොක්ස් එක ගෙවෙනවත් වැඩි. වැඩිපුර වෙලා නවත්වගෙන ඉන්නවා නම් නියුට්‍රල් එකට දාලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා තියන්න. ආපහු යන්න ඕන නම් ඩ්‍රයිව් එකට දාලා යන්න. පල්ලමක් එහෙම බහිනවා නම් එක දිගට බ්‍රේක් පාගගෙන ඉන්න එපා. ඒ වෙනුවට එන්ජින් බ්‍රේකින් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ගියර් ලීවර් එකේ 1 2 එහෙම නැත්නම් ලෝ මෝඩ් එකට දාන්න. එතකොට එන්ජිමෙන් ලැබෙන ප්‍රතිරෝධයත් එක්ක වාහනේ ගමන අඩාල වෙනවා. වාහනේ වේගය අඩු කරන්න තිරිංග මතමය පෙන්න ඕන නෑ. නැත්නම් තිරිංග අධිකව රත් වෙලා බ්‍රේක් බයින්ඩ් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් නම් මෙන්න මේ දේවල් ටික කරන්න ඔයාගේ ගියර් බොක්ස් එකටත් හානි වෙන එක අවම කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් දේවල් දැනගන්න අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.